Sirasa Dancing Stars. Sirasa Dancing Stars කිරුළ වෙත දිනෙන් දින ළඟා වෙන ඒ අතිශය තිරණාත්මක විනිශ්චය සමගින් අදත්. ඔව්. ප්‍රේක්ෂක ඔබේ මනාපේ ඊයේ දවසේදී තරඟදුණු අපගේ තරුණ උදෙසා කෙසේ බලපා ඇද්ද? ඔව් සුරාජ්. ඊයේ දිනේ අපගේ තාරකාවන් එකිනෙකා අභිබවා යමින් ඉතාමත් තියුණු තරඟයක් ලබා දුන්නා. එහෙමනම් අද දවසේ මේ තරඟෙන් ඉවත්ව යන්නේ කවුරුන්ද? නිරෝෂා? ඔව් සුරාජ්. තීරණය දැන ගැනීමට පෙර අපි ඊයේ දිනේ මතකය නැවතත් ආවර්ජනය කරගන්න. चोली के पीछे क्या है चोली के पीछे क्या है चोली के पीछे දක්ෂකම පෙන්වන එක ගැන ඇත්තටම හරිම ආඩම්බරයි අපේ රංගන ශිල්පීනියන් හැටියටත් මේ විදිහට රඟපාන එක. අපි සාමාන්‍යයෙන් දකින ලාලිත්‍ය අමතක කරලා ටෆ් විදිහට ඉන්න කරපු එක සාර්ථකයි කියලා මම. මම විශ්වාස කරනවා අති සාර්ථක ලෙස ඉදිරිපත් කරා කියලා. ලස්සනයි නේද? ලස්සනයි. දෙන්නගෙම सैया भैया छोड़ना कच्ची कलियां तोड़ना धक धक करने लगा. අපිට අමාරුයි අපේ ස්ත්‍රීකම වහගන්න. නමුත් ඔයාගේ තියෙන උපරිමයෙන්ම මම දැක්කා ඔබේ නර්තන හැකියාවත් එක්ක ඒ පිරිමියෙකුගේ තියෙන ජවය ඉදිරිපත් කරන්නට ඔයා ගත උත්සාහය මම උපරිමයෙන් දකිනවා. Don't you wish your girlfriend was wrong like me? Don't you wish your girlfriend was fun like me? Don't you? Don't you? පූර්ණ වශයෙන්ම අද දවසේ මම හිතන්නේ ස්ත්‍රී ස්වරූපයක් මවා ගැනීම අතිසාර්ථකවම කළේ ඔබයි කියලා මට හිතෙනවා. ඒ මතකයට ඔබ කෙසේ ප්‍රතිචාර දක්වා ඇද්ද? විනිශ්චය සමග මේ කෙටි විරාමයෙන් පසුව නිරෝෂා ඔබට පවසාවි. මුලින්ම විනිශ්චය ලබා දීමට මා ආරාධනා කරන්න කැමති දුෂ්යන්ත් වීරමන් සහ හෂිනි ඒ වගේම උපේක්ෂා ස්වර්ණමාලි සමග සහන් එන්න. ඔබට මතක ඇති ඊයේ මේ වේදිකාව මතට පායපු අවසාන තාරකාව වුණේ දුෂ්යන්ත් සහ හෂිනි. ඒ වගේම ඔවුන් විනිශ්චය මණ්ඩලය විසින් සම්පූර්ණ ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට තරම් වාසනාවන්ත වුණා. රෝසි සේනානායක මහත්මියත් රවීන්ද්‍ර රන්දනි මහත්මියත් මාල්නි ෆොන්සේකා මහත්මියත් ඔවුන් තිදෙනාම කියා සිටියා ඊයේ දිනේ මේ වේදිකාව මත ඔවුන් දුටු නර්තනාංගයන් තුළ විශිෂ්ටතම නර්තනාංගය ඔබ සතු වෙති. ඒ වගේම ඊයේ දිනේදී මේ වේදිකාව මත ඒ නර්තන අංගයන්ට වඩාත් සාධාරණයක් ඉටු කළ නර්තන ශිල්පියා ඔබ බවයි ඔවුන් පවසා සිටියේ. අද දිනේදී මුලින්ම Sirasa Dancing Stars වේදිකාවෙන් ඉදිරියට යන්නේ දුෂ්යන්ත් සමග හෂිනි. සහන් ඔබ තමයි මුලින්ම අවම ලකුණු ලබාගත් තාරකාවන් අතරට එක්වන්නේ. වේදිකාවේ වන් පසින් රැඳී සිටින්න. මීළඟට සාලිය සහ රෝහිණි අනුෂා සහ රශික තමයි මා සමීපයට එන්නේ ඔවුන්ගේ විනිශ්චය ලබා ගන්න. මම කැමති අනුෂා සහ රශිකගේ නර්තනාංගය වෙනුවෙන් විනිශ්චය මණ්ඩලයේ සමාජිකයින් අදහස් දක්වපු අය මතක් කරන්න. ඔබ දැඩි උත්සාහයක් ගත් නමුත් ඔබට
පුරුෂයෙකුගේ චරිතයට ආවේශ වීමට ඔබට බැරි වුණ බව තමයි රෝසි සේනානායක මහත්මිය පවසා සිටියේ. රවීන්ද්‍ර රන්දිනී මහත්මයාත් පවසා සිටියා ඔබ උත්සාහ කළත් ඔබට සම්පූර්ණ සාධාරණය එම චරිතයට ඉෂ්ට කරන්න නොලැබුණ බව. නමුත් මාලිනී ෆොන්සේකා මහත්මිය කියා සිටියා ස්ත්‍රියකට පුරුෂයෙකුගේ චරිතයක් රංගපෑම එහෙම නැත්නම් ඒට ආවේශ වීම වඩාත් අසීරු කාරණයක්. ඔබගේ උත්සාහය ගැන සතුටු වෙනවා. ඒ උත්සාහය සාර්ථක බවත් ඇය කියා සිටියා. රවීන්ද්‍ර රන්දිනී මහත්මයා සමග රෝසි සේනානායක මහත්මිය අවධානයෙන් පවසා සිටියේ ඔවුන්ගේ අවධානය වැඩිපුරම දිනාගත්තේ ඔබේ සහායකයා රශික බවයි. ප්‍රේක්ෂකයන් විනිශ්චය මණ්ඩලය සමග එකඟ වී ඇතිද නැද්ද? මේ අවස්ථාවේදී ආදරණීය ප්‍රේක්ෂක ඔබ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය සමග එකඟ වී නැහැ. ඔවුන් තීරණය කර තිබෙනවා අනුෂා දමයන් සහ රශික තවත් ඉදිරියට යා යුතු බව. तुझे देखा तो ये जाना सनम සාලිය සහ රෝහිණී මීළඟට අවම ලකුණු ලබාගත් තාරකාවන් අතරට එක්වෙනවා. දැන් වේදිකාව මත ඉතිරි ඇත්තේ රොෂාන් රණවන සමග ෂෙරිල්, ඒ වගේම නිලාන්දිරාය සමග නලින්. රොෂාන් ඔබට මතකද විනිශ්චය මණ්ඩලය ඔබ වෙනුවෙන් දැක්වූ අදහස්? ඔවුන් කියා සිටියා ඔබගේ ඒ මනා හැඩි දැඩි පෞරුෂය සගවාගෙන ඔබ බොහොම හොඳින් ස්ත්‍රියකගේ වේශය ලබාගත් බව. ඔබ දෙදෙනාම දන්නවා අනිවාර්යෙන්ම ඔබ දෙදෙනා අතරින් එක්කෙනෙකුට පමණයි මීළඟට සිරිස ඩාන්සින් ස්ටාර්ස් තුලින් මේ වේදිකාවෙන් ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ රොෂාන් රණවන සමග ෂෙරිල්. සුබ පැතුම් ඔබ මීළඟට ඉදිරියට.